වීඩියෝ එක කරන්නේ මේ ටිකක් රෑ වෙලා. ඒක නිසා වීඩියෝ පොඩ්ඩක් නොයිසි. මේ ඒක එච්චර හිතන්න එපා, නොයිස් එක පොඩ්ඩක් වැඩි. ඒ වුණාට මම ඔයාලට දෙන්න ආපු මැසේජ් එක මම දෙන්න. හරි. මේ වෙනකොට සාමාන්‍ය ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට සිලෙක්ට් වෙච්ච ළමයි මම දන්න, ඒ කියන්නේ මගේ යාළුවෝ ගොඩක් අය ඩිග්‍රී එක දාලා යනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා ඒ ලෙවල්ස් කරලා රිසර්ච් දාලා යුනි එකට සිලෙක්ට් වෙලා ටික කාලයක් ගිහිලා ඩිග්‍රී එක දාලා යනවා. ඒගොල්ලෝ බොහෝ දුරට යනවා ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඩිග්‍රී කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ බිස්නස් වලට, එහෙම නැත්නම් ඒගොල්ලන් කැරියර් පාත් එක හදාගන්න ඒගොල්ලෝ යනවා. ඇත්තටම මමත් ඕගොල්ලන්ට වීඩියෝ වල මුලදී කියනවා මම මේ ඩිග්‍රී එක කරන්නේ එහෙම අර ට්‍රැඩිෂනල් පාත් එකේ කියලා මේක යන්න නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා. බලමු මම ඉස්සරහට දිගටම වීඩියෝ දාගෙන යන්න. වයස අවුරුදු 30ක් විතර වෙනකන්. මේ එතකොට මගේ යාළුවෝ යුනිවර්සිටි එකේ ඉන්න අය ගොඩක් අය මේ වෙනකොට ඩිග්‍රී එක දාලා යනවා. හරිද? මමත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක මේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුවා. මොකද ගොඩක් අය බොහෝ දුරට කරන වැඩේ තමයි කියන්නේ ඒගොල්ලෝ A-levels වලට ඇවිල්ලා ඊට පස්සේ යුනිවර්සිටි වලට සිලෙක්ට් වුණාට පස්සේ ඒගොල්ලෝ කරන වැඩේ තමයි ඩිග්‍රී එක ටික කාලයක් පර්සිව් කරලා ඩිග්‍රී එක දාලා යන එක. ඒක ඇත්තටම යූස්ෆුල් දෙයක් නෙමෙයි. කියන්නේ ඒක ඇත්තටම පොඩි ඩාර්ක් සයිඩ් එකකුත් තියෙනවා. මොකද ගවර්න්මන්ට් යුනිවර්සිටි එක සිලෙක්ට් වෙන්න ඕගොල්ලෝ කරන්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකකටත් වැඩි කියලා ගත්තොත් A-levels වලට වැඩ කරලා මහන්සි වෙලා යුනිවර්සිටි ආවට පස්සේ ඩිග්‍රී එක ෆලෝ කරන්නත් අරගෙන ටික කාලයක් ගිහලා ඩිග්‍රිය දාලා. ඒක ඇත්තටම ඔයාට කරගන්න අපරාධයක් කියලා තමයි මම දකින්නේ. හරිද? මමත් ඇත්තටම ආසාවෙන් නෙවෙයි මේ ඩිග්‍රී එක කරන්නේ. මේ ඩිග්‍රී එක කරන්නේ ඇත්තටම මම කරන්නේ ගෙදරින්. ගෙදරයි කැමති මේ මම ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ හැපිනෙස් එකටත් එක්ක තමයි මම මේක කරන්නේ. ඒ වගේම මේ ඩිග්‍රී එක සම්පූර්ණ කරවුවාම ඇත්තටම මටත් මගේ වැලියු එකත් වැඩි වෙනවා. මගේ ප්‍රොෆෙෂනල් වැලියු එක මේ වැඩි වෙනවා. මාකට් එකේ වැලියු එක වැඩි වෙනවා. මම මොන වැඩේ කරන්නේ මට ඩිග්‍රී එකක් තියෙන නිසා මගේ වැලියු එක වැඩි වෙනවා ඇත්තට. ඒකත් එක්ක වගේම ඒ වගේ පැතිකඩක් තියෙනවා. ඕගොල්ලන්ට යුනිවර්සිටි ආපුවම තේරෙනවා යුනිවර්සිටි වල ඉන්නකොට ලොකු වියදමක් යනවා. එතකොට සල්ලි කියන්නේ ඇත්තටම අමාරුයි යුනිවර්සිටි ඉන්න ගමන් හොයාගන්න. يعني යුනිවර්සිටි ඉන්න අය දන්නවා මේ කියන කතාව. මේ ඒක නිසා ඒ ප්‍රශ්නෙට මුදල් කියන ප්‍රශ්නෙට විසඳුම විදිහට ඒගොල්ලෝ කරන්නේ ඩිග්‍රී එක දාලා යන එක. ඇත්තට මේක තියෙන හොඳම ඔප්ෂන් එක නෙමෙයි. ඔයාට පුළුවන් ඩිග්‍රී එක සම්පූර්ණ කරන ගමන් මේ ඔයාගේ මුදල් ප්‍රශ්නත් ටිකෙන් ටික විසඳ ගන්න. ඔය මේ ඩිග්‍රී එක ගොඩක් අය දාලා යන්න ලොකුම හේතුව තමයි මුදල් ප්‍රශ්න. සමහර අය දාලා යන ඒගොල්ලන්ට මේ කියන්නේ ගවර්න්මන්ට් යුනි එකට වඩා හොඳ ඔපචුනිටිස් හම්බෙනවා. ඒ කියන්නේ අන්ප්ලෑන්, ඒ කියන්නේ ප්ලෑන් කරපු නැති ඔපචුනිටිස් හම්බෙනවා. සමහර වෙලාවට ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න පුළුවන්. ඒ වගේ ප්ලෑන් නොකරපු chance එකක් හම්බෙලා යන එක ඒක කන්සිඩරබල්. හැබැයි ප්ලෑන් කරගෙන A-levels කරලා යුනිවර්සිටි ඇවිල්ලා ටික කාලයක් ගිහිලා ඩිග්‍රී එක දාලා ගිහිල්ලා රිස්ක් එකක් තියෙන දෙයක් කරන්න. පොඩ්ඩක් ඒක ගොඩක් දුරට හිතන්න ඕනේ. ඕගොල්ලෝ යුනිවර්සිටි ඇවිල්ලා ඩිග්‍රී එක මගින් දාලා යන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් ඒක කිසිම වෙලාවක කරන්න එපා. මම ඒකට ඉන්ෆ්ලුවන්ස් කරන්නේ නැහැ. මාත් ඇත්තටම දන්නවා. ඒ කියන්නේ ලංකාවේ ගවර්න්මන්ට් මේ වේවා ප්‍රයිවට් ඒවා මොන ඩිග්‍රී එක කරත් ඒ ඩිග්‍රී එකෙන්ම ඔයාගේ සැලරි එකවත් ඔයාට කරන්න වෙන ජොබ් එකවත් ඩිසයිඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මේ ඩිග්‍රී එක කරපු ගම අර ජොබ් එක හම්බෙනවා කියලා කිසිම තැනක එහෙම අර මේ කන්ෆර්ම් කරලා එහෙම කියලා නැහැ. ඒකේ පොඩි මේ රිස්ක් එකක් තියෙනවා. ඩිග්‍රී එකක් සම්පූර්ණ කරලා ඇත්තටම ජොබ් එකක් හම්බෙයිද කියන එක වගේම හොඳ මේ සැලරි එකකට යන්න පුළුවන් ඉද කියලා. ඊටත් වඩා අවුරුදු ඒ කියන්නේ A-levels කරලා යුනිවර්සිටි ඇවිල්ලා ඒ යන කාල සීමාව ඔයාගේ ජීවිතේ ලොකු කාලයක්. ඒ කාලේ කැප කරලා ඔයා යුනිවර්සිටි ආවට පස්සේ ඔයා එක මගින් දාලා යනවා කියන්නේ ඔයා අර තියෙන වචනේ නියම ටයිම් මීට කෙනෙක්. හරිද? මේ ඒක නිසා ඒ දේ කරන්න එපා. හරිද?
ඔයා යුනිසිටි ඇවිලවාට ඇත්තරම මේ කියන්නේ අවබෝධයන මොකක්ද මේක ගැඹුර මේකින් මේ යන්න පුළුව මොකක්ද කියලා ගෙන ඔයාගේ කැරිය පාත්තක් ගැන අවබෝධය ඉන්නවන ගැන යුනිසිටි ඇවිල්ලා සමහරයින්න කැරිය ලයිෆක් ගැන හිතන්නේ නෑ ගොල ෆන්න එක ගැන තම ගොඩාක් හිතන්නේ ඒ හමක් නැහැ ඒ අර මේ එකින් එක්කෙනට වෙනස් වෙනවා මේ සමහරයි ගොය කැන බහුතරයක් අය කැරිය ලයිෆක් ගැන හිතනවා කැරිය ලයිෆක් ගැන හිතන කෙනෙකොට අවබෝධයන ඇතර මේ ඩිග්‍රීස් ඔයා මොන ඩිග්‍රේක් කරත් ඒකින් ඇත්තරම මේ ගිහිල්ලා ඔයාට ඩිග්‍රේක පර්සිව් කරලා මේ ජොබ්මාකට්ගේ වැඩ කරන්න ස්කිල් සෙට් එකක් ඕන්ට මේ ස්කිල් සෙට් එක දැන්ට තියෙන ට්‍රඩිෂනල් ඩිග්‍රී සලින් හැදෙනවති කියලා ප්‍රශ්නය මොකද ඒ තියෙන ස්කිල් අපි තම හදාගන්නුව එහෙම ඕනහම ඩිග්‍රීක දාලායන එක තරම් මෝඩ වැඩක් නැහැ හරි දෝගලන්ට යුනිසිට ආවට පස්ස ටික කාලයක් ඇදීතේ මම මේ ඩිග්‍රේක දාලා ගිහිල්ලා මේ මොකක් හරි හොඳ චාන්ස එකක් කාවොත් අපිතම ගොයට පිට රටක වගේ ස්කොලශිප් එකක් හෝ කටැක් එකකින් හෝ යට පිටරටකට වගේ යන්න චාන්සිකක් කාවොත් ඇත්තරම යන්න මේ ඒ වගේ චාන්සික මගෑර ගන්න එපා මේ ගවමට නිසිර එකකින්ද මේ නමුත් ඊට වඩා සාමාන්‍ය රිස්ක එකක් තියෙන දේකට යන්න එපා සාමාන්‍ය බිස්නස් එකක් ස්ටාර්ට් කරලා කරන්න අනේක ඒ වගේම ඔය වගේ විවිධ හේතු නිසා ළමයි යනවා ජොබ්බල්ට යන එක විවිධ හේතු නිසා ළමයි ඩිග්‍රේක දාලා යනවා මමගේ YouTube චැනල එක ඕන තරමට විඩියෝස් ගෙනල තියෙන යුනිසිට ඉන්න ගම මුද සල්ලිහන කොහොමදි කිය සල්ලිහන ක්‍රම ඕන තරන් තියෙන යුනිසිට ඉන්න ගම ඒක ප්‍රශ්නයක් නෙවේ කිසේ වෙලාග ඉගෙනගන්න දෙකට ඔගල මුදල් කියනදේ ප්‍රශ්නයක් කරලා ඒක දාලා යන්න එපා මම මේ වීඩික දාන්නේ මේ මගේ යාලු ගොඩක් අය ඩිග්‍රීක දාලා ගියා ගිහිල්ලවෙන් ඉන්න මේ වෙනකොට මම අහලා තියෙන දන්න අහල තියෙන විදිර සාමානයෙන් අවුරුදු හතරක් යනකට ඩිග්‍රියකෙන් 30-40ක් විතරම ඩිග්‍රියක දාලා යනවා කියලා තමා මං අහලා තියෙන්නේ ඒක ඇත්ත වෙන්න පුළා මොකද මේ වෙද්දී මම දන්නම යාලෝ කීප දෙන්නම ඩිග්‍රියක දාලා ගිහිල්ලා තියෙන ඒක නිසා මට දෙන්න ඕන මැසේජ් එක තමා ඇත්තම ඩිග්‍රීක ඔයා ඩිග්‍රියකට සිලෙක්ට් වුණාට පස්සේ ඒක පර්සිව් කරන්න දිගටම ඒක දාලා යන්න එපා හරිද මේ මමත් මේ ඩිග්‍රීක මම ෆලෝ කරන්නේ ඒකර මගේ වැලිුව එක වැඩි කරන නිසා මිසක් ඒකැන වැලිුව ඇඩ් කරන දෙයක් නිසා මිසා ඇත්තරම් මේකෙන් කැරිය පාත්තක හදාගන්න මගේ අයිඩිය එකක් නෑ මේ මගේ වීඩියෝ බාන දන්න මං කැරිය පාත්තෙක් කොම දාගන්න කෙල් ම ගොඩක් කතා කරලා තියෙන ඒක නිසා ඇත්තන මගොලො කිසි වෙලාක යුනිසිට සිලෙක්ටනට පස්සේ ඒ ඩිග්‍රිය දාලා යන මෝඩ වැඩේ කරන්න එපා අර වගේ මේ සමනින් කන්සිටබල් රීසන් එකක් නැතු දැන් අද මේ වීඩියක මම මීට සෑන කලින් දාන්න හිටිය දාන්න උනේ නෑ වැඩ කරල ඉගරනක රෑවෙනවා සමරට දවල්ට ලෙච්චස් යනවා එතකට රෑ වෙනකොට මේ වගේ තම ඉගැන වීඩියක නොයිස් මේ රෑ වෙනකොට ඔදන්න ලයිටිං අවුල් නිසා මේ නැතුර ලයිට් නැති නිසා මේ විශේක පොඩ්ඩ නොයිස් මම මේක ටික කාලයක් කියලා පොඩි ස්ටඩ එකක් වගේ මේක හදන්න දැම් බොඩි වෙන්නේ මගෙන තව විඩ එකක් ගේන්නම් මේ තව වීඩියෝ ගොඩක්ස් දාන්න තියෙනවට මේ සිකුත් කරගන්න වෙලාවන්නේ වැඩත් එක ඒක තම අද මැසේජ් එක මංගෙන ගිල්ලන්න චැනල එක සප්‍රයිප් කරන්න දිය සප්‍රයිප් කරන්න තරම්